හෙලෝ ගයිස් අද මේ මම ඩයිට් ප්ලෑන් එකක් ගැන තමයි කියන්න යන්නේ. ඉතින් සතියක් තිස්සේ අපි ඩයිට් ප්ලෑන් එකක් කරද්දි කොහොමද ඒක කරන්න කියලා මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පෙන්නනවා අද. ඉතින් මුලින්ම අපි ඩයිට් ප්ලෑන් එකක් කරද්දි දැන් ඔයාගේ කිලෝ කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලාම ඔයා බලන්න ඕනේ. ඒ කියන්නේ weight loss එකක් කරද්දි අපි මුලින්ම බලන්න ඕනේ අපි weight loss එකකට යද්දි අපේ කොච්චර කැලරි ප්‍රමාණයක් දවසට දහනය කරගන්න ඕනද කියලා. දැන් ඔයා සාමාන්‍යයෙන් කිලෝ 80කට වඩා එහා ඉන්න කෙනෙක් නම් ඇත්තටම ඔයාගේ හෙල්ත් එක ගැන හිතලා මේ ටිප්ස් ටික අනුගමනය කරොත් ඔයාලට ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම ගොඩක් මහතට හිටපු කෙනෙක්. ඒ කියන්නේ මම කිලෝ 80 ආසන්න ප්‍රමාණයකට තමයි හිටියේ. ඉතින් මම කොහොමද මගේ weight loss එක කරේ වගේම මම කොහොමද ඒක හැමදාම maintain කරන්න කියලා තමයි අද මම ඔයාලත් එක්ක share කරන්නේ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බ කොහොමද සාමාන්‍ය මම ඉස්සර මහතයි ඉස්කෝලේ යන කාලේ කෙට්ටුනේ කියලා. ඉතින් මේක ඔයාලා ඇත්තටම මම මේ කරන විදිහටම කරොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. චුට්ටි ඔයාලගේ මේවේ කණුව වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මම මුලින්ම උදේට කන්නේ නැහැ. ඉතින් මේක කිව්වම ගොඩක් අය කියන්න පුළුවන් උදේට කන්නේ නැතුව කොහොමද අනිවාර්යෙන් උදේ කෑම අපි මිස් කරන්න හොඳ නෑනේ කියලා. ඉතින් ඔයාලට ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් ඇත්තටම මේක කරන්න එපා. ඉතින් මම උදේ කෑම නම් ඇත්තටම මිස් කරනවා. මම සාමාන්‍යයෙන් උදේටයි දවල්ටයි කන්නේ එක වේලයි. ඒ කියන්නේ මම 11ට විතර තමයි සාමාන්‍යයෙන් දෙකටම හරියන්න කන්නේ. ඉතින් මේ ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් මේක කරන්න එපා. ඔයාලා උදේට අනිවාර්යෙන්ම ඕට්ස් එහෙම නැත්නම් ධාන්‍ය වර්ගයක් ගන්න. ඒකත් ප්‍රමාණය අඩුම සීමිත පිරිසක් ගන්න. කියන්නේ චූටි ප්‍රමාණයක් ඔයාලා ආහාරයට ගන්න. සාමාන්‍යයෙන් අපි පීරිසි කෝප්පයක් ගත්තොත් එහෙම ඒ පොඩි පීරිසියක් පොඩි කෝප්පයක් සයිස් ප්‍රමාණයක් ඔයාලා ආහාරයට ගන්න. එතකොට ඔයාලට මේ weight loss එක හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. තවත් අය කියන දෙයක් තමයි ඇත්තටම එක වේලක් අපි චුට්ටක් කෑවහම ආපහු අපිට ළඟ බඩගිනියනවා කියලා. මොකද ඔයාලා ප්‍රධාන වශයෙන් ආහාර වේල් 3යි ගන්න ඕනේ. ඉතින් උදේ කෑමට ඔයාලා මං කිව්වා වගේ ධාන්‍ය වර්ගයක් එහෙම නැත්නම් පළතුරු ගන්න පුළුවන් නැත්නම් එළවලු තම්බලා ගන්න පුළුවන් නම් හොඳයි. මං ඒක මිස් කරන එක. ඉතින් මං දවල්ටයි උදේටයි දෙකටම පොදුවේ තමයි එකපාරක් බත් කන්නේ. ඉතින් බත් කන්න නැතුව දවසට එකපාරක්වත් ඉන්න අමාරුයි. ඒ හින්දා මම බත් එකපාරක් ගන්නවා. ඉතින් මේ බත් කද්දිත් මම ගන්නේ සාමාන්‍ය චූටි පීරිසි කෝප්පයක් සයිස් ප්‍රමාණයක් තමයි ගන්නෙ. එළවලු ඒ වගේම කොළ වර්ග ඒ වගේ අපිට අවශ්‍ය දේවල් ප්‍රෝටීන් වර්ග බත් පිඟානට අවශ්‍ය විදිහට මම ගන්නවා. මට ශරීරයට අවශ්‍ය විදිහට මම කැලරීස් මගේ ශරීරයට එකතු කර ගන්නවා. එතකොට මම රාත්‍රී ආහාරයට ගන්න ගොඩක් මම බත් කන්නේ නැහැ. ඉතින් මම රාත්‍රී ආහාරයේ විදිහට ගන්න එක්ක එළවලු තම්බලා එහෙම නැත්නම් සුප් එකක් නැත්නම් ඕට්ස්. ඉතින් මේක සතියක් විතර කරගෙන යද්දී ඔයාලට අනිවාර්යෙන්ම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද මම ඒක කරනවා සහ මම ඒක අත්විඳින හින්දා. ඉතින් මට කියන්න තියෙන විශේෂයෙන්ම ඔයාලා මේ පිටි සහිත ආහාර වලින් වැළකීලා ඉන්න ඕනේ. කියන්නේ පාන්, බනිස් වගේ දේවල් මේ සතියෙම කන්න එපා. ඒ වගේම තමයි සීනි සහිත ආහාරත් පුළුවන් තරම් අඩු කරන්න. මම කියන්නේ මුළු සතියෙම ඔයාලා බිස්කට් එකක් තරම් දෙයක්වත් ගන්න එපා කියලා. මොකද අපිට එහෙම ඉන්න අමාරුයි. ඒ හින්දා සාමාන්‍යයෙන් උදේට බිස්කට් එකක් වගේ කෑවට කමන්නේ නැහැ. ඒත් ගොඩාක් පැණි රස බිස්කට් වර්ග ගන්න එපා. සාමාන්‍යයෙන් ක්‍රීම් කැකර් වගේ දෙයක් කමන්නේ නැහැ. ඉතින් ගොඩක්ම පිටි සහිත ආහාර වලින් තමයි අපි වැළකීලා ඉන්න ඕනේ. ඒ වගේම චොක්ලට් ඒ වගේ දේවල් අධික සීනි සහිත ආහාර වලින් වැළකීලා ඉන්න. ඉතින් මේක සතියක් තිස්සේ කරොත් එහෙම ඔයාලට ඇත්තටම weight loss එකක් කරගන්න පුළුවන්. ඉතින් තවත් ඔයාලා මේකට ඔයාලගේ එක්සර්සයිස් වගේ එකතු කරනවා නම් ඇත්තටම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනකොට ඔයාලට කිලෝ 5ක් විතර අඩු කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මම ප්‍රායෝගිකව පෙන්නනවා කොහොමද මේ සතිය මම ආහාර ගත්තේ සහ ඒකෙන් මගේ කොහොමද weight loss එක මම කරගත්තේ කියලා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ඉදිරි ටික මේ විදිහට බලාගෙන යමු. ඉතින් මම දැන් කරේ පැහැදිලි කිරීම. දැන් අපි වීඩියෝ එකේ ඉදිරි ටික බලමු. Thank you. ඉතින් මම මේ වගේ ඔරෙන්ජ් ජූස් එකක් තමයි අතර මුදේට ගත්තේ හැමදාම වගේ. සමහරවිට මම කිව්වා වගේ මම ගොඩක් වෙලාවට උදේට කිසිම දෙයක් බොන්නේ නැහැ. වෙලාවකට බ්ලැක් කොෆි එකක් බොනවා. සමහරවිට මිල්ක් එකක් බොනවා. ඉතින් ඒක වෙනස් වෙනවා. බොහෝ වෙලාවට මම දවස් 5ම කිරි බොන්නේ නැහැ උදේට. ඉතින් මේ වගේ ඔරෙන්ජ් ජූස් එකක් තමයි මම උදේට ගත්තේ. ඒ වගේම මම ගොඩක්ම මෙතනදි ફોකස් කරේ මගේ ලන්ච් එක. ඉතින් මේ තියෙන මගේ මන්ඩේ ලන්ච් එක. ඉතින් මම මේ වගේ බත් කෝප්පයක් තමයි ගත්තේ. ඒ වගේම කරීස් වැඩිපුර ගත්තා. ඉතින් මේකට ඇත්තරම හොඳට බඩ පිරෙනවා සහ රෑ වෙනකන් කිසිම බඩගින්නක් එන්නේ නැහැ. රෑට මම සුප් එකක් වගේ දෙයක් ගන්න නිසා වගේම වේලස්සන මම සුප් එකක් ආහාරයට ගන්නවා නිදා ගන්න පැය කිහිපයකට කලින්. ඉතින් මම විශේෂයෙන්ම මේකට සූදානම් වුණෙත් නැහැ. මගේ ගෙදර තියෙන දේවල් වලින්ම තමයි මම මේ ඩයට් එක කරේ. මේ තියෙන අඟහරුවාදා මම ගත්තු දේවල්. ඉතින් මේ තියෙන මගේ අඟහරුවාදා ලන්ච් එක. මේ වගේ සුදු බතට මම මේ වගේ
කොස් මැල්ලුමක් අරන් තියෙනවා. ඉතින් මගේ ෆේවරිට් ගොඩ කාලෙකින් තමයි හම්බුනේ. ඉතින් මේ වගේ කොස් මැල්ලුනුයි ඒ වගේම මං හැදුවා කරෝල හොදි එක. මං සාමාන්‍යයෙන් කරෝල කන්නේ නැහැ. ඉන්න මං හොදි විතරයි ගත්තේ. ඒ වගේම මෙතන මම ආලු මිරිස් කරි එකක් හදලා තියෙනවා. ඊට අමතරව මේ වගේ කංකුම් තෙල් දාලා තියෙනවා. ඉතින් මේ තියෙන මගේ ලන්ච් එක අඟහරුවාද දවසේ. හරි. මේ තියෙන මගේ බදාදා ලන්ච් එක. ඉතින් එදා මම විතරයි හිටියේ ගෙදර. ඒ හින්දා මම එළවලු බත් එකක් තමයි හැදුවේ. හොඳට එළවලු දාලා එළවලු බත් එකක් හදලා ඒ වගේම ස්ක්‍රැම්බල් එග් දෙකක් හදාගත්තා. මේ තියෙන මගේ බ්‍රහස්පතින්දා ලන්ච් එක. ඉතින් මම මේකට මාළු මිරිස් තක්කාලි ලුණු දාලා ඒක තෙල් දැම්මා. ඒ වගේම බෝංචි කරි එකක් හැදුවා. ඒ වගේම බිත්තර දෙකක් තම්බ ගත්තා. කොළ මැල්ලුමකුත් මේකට මම ඇඩ් කරගත්තා. බොහෝ වෙලාවට මම කොළ මැල්ලුමක් අනිවාර්යෙන්ම හදනවා. ඒ කියන්නේ අපේ ගෙදර දවස් 7ම එළවලු බත් හැදුවේ නැත්නම් එළවලු බත් එහෙම නැත්නම් වෙන විශේෂ දෙයක් හැදුවේ නැත්නම් රයිස් ඇන් කරි ගන්නවා නම් අපි අනිවාර්යෙන්ම මොනවාම හරි කොළ වර්ගයක් ඇඩ් කරනවා. මේ තියෙන මගේ ඊළඟ දවසේ රයිස් එක. ඒකේ සිකුරාදා. මේ තියෙන්නේ සෙනසුරාදා. ඉතින් මේ විදිහට තමයි මගේ weight loss එක කරගන්න මම මගේ ලන්ච් එක හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ගෙදර තියෙන දේවල් වලින් Tamanට අවශ්‍ය විදියට මේ විදියට ලන්ච් එක රෙඩි කරගන්න. මේ තියෙන vegetable soup එක මම රාත්‍රී කාලේ ආහාරයට ගත්තු. ඒ වගේම මම corn soup එකකුත් හැදුවා දවස් දෙකක්. මේ තියෙන්නේ corn soup එක. ඉතින් මම මේ වගේ දේවල්ම තමයි ගත්තේ. දවස් දෙක තුනක් මම oats ආහාරයට ගත්තේ. ඉතින් මම ඒවා ඇඩ් කරේ නැහැ. සාමාන්‍ය ගොඩක් අය oats දාන්න හින්දා oats කෝප්ප දෙකක් විතර බ්ලෙන්ඩර් කරලා ඒකට රටින්දී ඒ වගේම මීපැණි චුට්ටක් ඇඩ් කරා.